මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ශ්‍රෝඩින්ගර්ස් කැට් කියන සංසිද්ධිය ගැන. එතකොට ඇත්තටම මේ ශ්‍රෝඩින්ගර්ස් කැට් කියන සංසිද්ධිය නිර්මාණය කරේ අයින්ස්ටයින් සහ ශ්‍රෝඩින්ගර්. මේක ඇත්තටම වුන් නිර්මාණය කරේ මේ ක්වොන්ටම් ප්‍රොපෝර්ෂන් කියන ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන එක්තරා දෙයක් ඔවුන් කොච්චර නොපිළිගන්නවද කියන එක පෙන්눔 කරන්න. හැබැයි ඇත්තටම පහුකාලීනව විද්‍යාඥයන් තේරුම් ගත්තා ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ එන අපිට පිළිගන්න බැරි දෙයක් නෙවෙයි. ඒක ඇත්තටම ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ තියෙන මූලික සංකල්පයක් කියන එක. අපි මුලින්ම බලමු මොකද්ද මේ ශ්‍රෝඩින්ගර්ස් කැට් කියන දෙයින් කියන්නේ කියලා. ඒතර මේක ඇත්තටම තියෙන්නේ පූසෙක් අපිට නොපෙනෙන ඇතුළ නොපෙනෙන පෙට්ටියක ඉන්නවා පූසෙක්. ඒ වගේම තියෙනවා විකිරණශීලී පරමාණුවක්. ඊට අමතරව තියෙනවා මේ විකිරණශීලී පරමාණුව ක්ෂය වුණොත් මේ බොක්ස් එක ඇතුළේ නැත්තම් මේ පෙට්ටිය ඇතුළේ නිදහස් වෙන විෂ වායුවක්. එතකොට මෙතෙන්දි වෙන දේ තමයි සාමාන්‍යයෙන් අපි කියන්නේ විකිරණශීලීතාව කියන්නේ රැන්ඩම් සිද්ධියක්. ඒ කියන්නේ විකිරණශීලී පරමාණුක ක්ෂය වීම හාමුලෙස සිද්ධ වෙන සිද්ධියක්. එතකොට අපිට කියන්න බෑ යම් මොහොතක මේ විකිරණශීලී පරමාණුව ක්ෂය වේද නැද්ද කියලා. මොකද ඒක පූර්ණ වශයෙන්ම අපි දන්නා විදිහට රැන්ඩම් නැත්තම් අහඹු සිදුවීම. එතකොට මෙතෙන්දී අපි මේ බොක්ස් එක වහලා තිබ්බොත් මේ කියන්නේ මේ බොක්ස් එක ඇරලා බැලු නැති වුණොත් එහෙම අපි දන්නේ නැහැ මේ විකිරණශීලී පරමාණුව ක්ෂය වුණාද නැද්ද කියලා. එතකොට ඒ විකිරණශීලී පරමාණුව ක්ෂය වුණාද නැද්ද කියලා අපි දන්නේ නැති නිසා අපිට හරියටම කියන්න බෑ මේ පෙට්ටිය ඇතුලේ තියෙන විෂ වායුව මේ බොක්ස් එක ඇතුලේ නිදහස් වුණාද නැද්ද කියලා. ඒ කියන්නේ ඌසා ජීවත් වෙනවද නැද්ද කියන එක අපිට හරියටම කියන්න බෑ. අන්න ඒක තමයි මේ ශ්‍රෝඩින්ගර්ස් කැට් කියන සංසිද්ධිය වෙන්නේ. හැබැයි කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඉතින් මේකේ මොකක්ද තියෙන වෙනස? අපි මොකක් හරි පෙට්ටියකට කළු පාට බෝලයක් හරි නැත්නම් රතු පාට බෝලයක් හරි නිල් පාට බෝලයක් හරි දාලා ඒක අපි පෙට්ටිය ඇරලා බලන්න කලින් තව කෙනෙක්ට දුන්නොත් එහෙම මේක ඇතුලේ තියෙන්නේ කළු පාට බෝලයක්ද රතු පාට බෝලයක්ද නිල් පාට බෝලයක්ද කියලා කියන්න ඒක නා දන්නේත් නැහැනේ කියලා මේ පෙට්ටිය ඇතුලේ තියෙන්නේ මොකක්ද කියලා. හැබැයි එතෙන්දී ඇත්තටම සිද්ධ වෙන දේ තමයි අපි බොක්ස් එක ඇරලා බැලුවත් නැතත් මේ බොක්ස් එක ඇතුලේ තියෙන්නේ ඒ බෝලේ පාට වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් අපිට කෙනෙක් දෙනවා මේ බොක්ස් එක ඇතුලේ රතු පාට බෝලයක් දාලා. එතකොට මම දන්නේ නැහැ මේ බොක්ස් එක ඇතුලේ තියෙන රතු පාට බෝලයක්ද නිල් පාට බෝලයක්ද කියලා. හැබැයි නියත වශයෙන්ම මොකක් හරි එක පාටක් තමයි මේ බොක්ස් එක ඇතුලේ තියෙන බෝලෙට තියෙන්නේ. හැබැයි ශ්‍රෝඩින්ගර්ස් කැට් කියන සංසිද්ධිය එහෙම නෙවෙයි. විකිරණශීලී පරමාණුවක් ක්වොන්ටම් සුපර්පොසිෂන් කියන සංසිද්ධිය නිසා ක්ෂය වූ සහ ක්ෂය නොවූ කියන අවස්ථා දෙක අතර සුපර්පොසිෂන් එක නැත්තම් අධිස්ථාපනයක තමයි එයා ඉන්නේ. එතකොට මේ අධිස්ථාපනය නිසා ඒ පරමාණු අපිට කියන්න බෑ ක්ෂය වෙලා කියලා නැත්තම් ක්ෂය නොවෙලා කියලා. ඇත්තටම අපි මේ බොක්ස් එක අරන අවස්ථාවෙත් තමයි වේව් ෆන්ක්ෂන් එක කොලැප්ස් වෙනවා. නැත්තම් අපි කියනවා මොකක් හරි ක්වොන්ටම් අංශුවකට හැම අංශුවකටම තියෙනවා වේව් ෆන්ක්ෂන් එක. ඒතර ඒ වේව් ෆන්ක්ෂන් එක තමයි මේ විදිහට අපි ලියලා තියෙන්නේ. එතකොට මේ වේව් ෆන්ක්ෂන් එක අපි බොක්ස් එකේ පිටින් අරන අවස්ථාව නැත්තම් මේ ලිඩ් එක ඕපන් කරන අවස්ථාවේදී තමයි කොලැප්ස් වෙන්නේ. එතකොට මේ කොලැප්ස් එක නිසා තමයි මේ පරමාණුව ක්ෂය වූ හරි ක්ෂය නොවූ හරි අවස්ථාවකට ගමන් කරන්නේ. එතකොට ඒකත් එක්ක තමයි අපිට කියන්න බැරි මේ පූසා ජීවත් වෙනවද මැරිලාද කියලා. ඒ කියන්නේ අර පරමාණුව සුපර්පොසිෂන් ස්ටේට් එකේ ඉන්න නිසා මේ පූසත් එයත් එක්ක එන්ටැන්ගල් වෙලා සුපර්පොසිෂන් ස්ටේට් එකකට යනවා. අන්න ඒක තමයි මේ ශ්‍රෝඩින්ගර්ස් කැට් කියන සංසිද්ධියේදී සරලව කියන්නේ මේකේ ඊටමත් ගැඹුරු අර්ථකථන තියෙනවා. ඒ කියන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ තියෙනවා මෙෂර්මන්ට් ප්‍රොබ්ලම් කියලා ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපි මොකක් හරි ක්වොන්ටම් ඔබ්ජෙක්ට් එකක මෙෂර්මන්ට් එක නැත්නම් අපි එයාව මෙෂර් කරන්න යද්දී අපි කියනවා වේව් ෆන්ක්ෂන් එක කොලැප්ස් වෙනවා කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්න ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාවේ තියෙන්නේ. හැබැයි මෙන්න මේ කොලැප්ස් එකට හරියටම අර්ථකථනයක් තාමත් නැහැ. ඒ කියන්නේ
අර්ථකථනයක් තියෙනවා. නමුත් හරියටම වෙන්නේ මොකක්ද කියලා පැහැදිලි කරන අර්ථකථනයක් නැහැ. අන්න ඒක පැහැදිලි කරන්න විවිධ වූ අර්ථකථන තියෙනවා. උදාහරණයක් වශයෙන් many worlds interpretation කියන එක තියෙනවා. ඕක තමයි ගොඩක් වෙලාවට scientific fiction movies වල science fiction movies වල ඇත්තටම අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට එතෙන්දි කියන්නේ අපි මොකක් හරි quantum object එකක හිතන්නකෝ අපි පිහිටීම මෙෂර් කරනවා කියලා. එතකොට එයා තැන් දෙකක සුපර්පොසිෂන් එකක ඉන්නවා නම් අපි මෙෂර් කරන අවස්ථාවේදී එයා කොලැප්ස් වෙන්නේ නැහැ. එතෙන්දි වෙන්නේ අපිත් යනවා entangled state එකකට. නැත්තම් අපේ එක අවස්ථාවක එක අවස්ථාවක් මෙෂර් කරනවා එයා A ස්ථානයේ ඉන්නවා කියලා. අපේ අනිත් එක්කෙනා මෙෂර් කරනවා එයා B ස්ථානයේ ඉන්නවා කියලා. එතකොට ඒක නිකන් අර විශ්වය බෙදි ගමන් කරනවා වගේ. නැත්තම් ලෝක බොහොමයක් තියෙනවා වගේ. ඒක තමයි සරලවම මෙනිවර්ස් ඒ කියන්නේ. ඊට වඩා ගැඹුරු සංසිද්ධියක් තියෙනවා. නමුත් මම සරලව පැහැදිලි කරේ. එතකොට මෙනිවර්ස් කියන්නේ අන්න ඒ වගේ එක්තරා උදාහරණයක්. ඒතර මේ වගේ ගොඩක් quantum measurement interpretations තියෙනවා. එතකොට ඒ එක එක ඒවාන් බැලුවොත් එහෙම අපිට එක එක විදිහ අර්ථකථන දෙන්න පුළුවන් මේ Schrödinger's cat කියන සංසිද්ධියට. හැබැයි මේකේ ගොඩක් පොපියුලර් නැත්නම් ගොඩක් ප්‍රසිද්ධම අර්ථකථනය තමයි දැන් මේ මම කතා කරපු දේ. ඊට අමතරව මේක ඇත්තටම ගැඹුරු සහ ඉතාමත් ප්‍රශ්නකාරී සහ මතභේදකාරී දේවල් කිහිපයක් තියෙනවා. එතකොට ඒ ගැන කැමති කෙනෙක් ඉන්නවා නම් හොයලා බලන්න පුළුවන්. මේ ගැන ප්‍රශ්නයක් තියෙනම් පල්හැන් කමෙන්ට් එකක් දාන්නත් පුළුවන්.